මේ උඹට කෝටි කීයක් ඕනේ දිහා? අනේ මේ උකන්න නැතුව ඉඳපන් මම විහිළු කරනවා. විහිළුවක් නෙවෙයි මේ. උඹට කෝටි කීයක් ඕනේ දිහා? පිස්සු ගෙනින්න එපා මේ රස්සාවක් නැතිනම් මේ කෝටි ගණන් කතා කරනවා. මේ චූටි මමට කෝල් එකක් කරන් ආයේ රස්සාවක්. මේ ආපා. අනුගේ account එක අපි check කරා මචං. මොකයි? විසාරායක බලපන්කෝ. උගේ email එක ඇතුලේ මචං අපිට හොයාගන්න පුළුවන් විදිහට අඩුම මචං කෝටි 1000කට යති. කොහොමද ඒක? ඉතින් අපි කෝටි 10 ගමුක මචං. මේක පාට නෑ. පොඩ්ඩක් ඉදපන්. ඒක මචං උඹට ඉතින් මේ ඔක්කොම ගන්න ගියොත් එපා අපිට කෙලරෝ වඩි පැත්තේ අපිට ලොකු එකක් හරිනවා. එහෙම නෙවෙයි. මචං උට රිදෙන්නේ නැති වෙන්න අපි මොන හරි දෙයක් ගමු මචං. අපිටත් තාතල්ලයක් තියෙන්න ඕනේ මචං. උට රිදවන්නත් ඕනේ මචං. අපිට කෙලවිච් එකෙන් අපි ගොඩ යන්නත් ඕනේ නැද්ද? රයිට්. කොරක් 600ක් ගමු. ඈ 600. 500ක්. දැන් එම එක පාට ගෙඩි පිටින් ගන්න බෑකෝ නෝන් දිනනවා. රුපියල් 600ක් අතේ නැතුව මචං එහෙම ලොකු හීන හදන්න එපා මචං. අපි කරනවා. මේ මචං මේක මතක තියාගනින්. මොහොතකින් දිය දෝතක් ගත්තනද මොහොතට දැනෙන්නේ නැහැ. තේරෙනවද? ඉතින් පොඩි දා. උඹට 300යි. මට 300යි. මුට 300 නෑ. වැරදුනානේ. උඹට 3යි. මට 3යි. උඹට 3යි. උඹට 3යි. එතන 12යි. තව 3ක් ඉතුරු වෙනවා. හොඳද? එකෙන් 50 බෙදා ගන්නවා. හොඳද? ඊට පස්සේ ඉතුරු බැලන්ස් එකෙන් අපි දානවා ජයිකේ අපාර්ට්මන්ට් එකක් කොහොමද දන්නවද? සුපිරි අපාර්ට්මන්ට් එකක් දාලා මචං. ලයින් ග්‍රෑම් දෙක තුනක් අරන් ආවිලා පී ගාලා කෑලි පහක් කියලා දානවා පාටියක් කොහොමද දන්නවද? සප්ප කණේ යන්නේ. ඒකුත් තියන. හරි ඒක පස්සේ ඒක කෝටි 15ක් අපි ගන්නවා. ඔව් තුනක් එනවානේ. ඔව්. පොඩ ඉඳලා. චූටි මනමට. ඇයි? දුර. හෙලෝ දුරම. අනේ මේ හුත්තේ ඔයාගේ ජොබ් බෝඩ් නෑ ඊට පස්සේ ඈ. ඔයා වෙන ඔය කැරි කතා කිය හිටියා මෙතන. ඕගොල්ලොත් මේ අම්මගේ මල්ලි කියලා මං කතා කරේ. නෑ උන්නේ. නෑ මට ජොබ් එකක් හම්බුණා. ඔයා හුකන් නැතුව ඉන්නකො.